හලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න අද මම ඔයාලට කියනවා රයිගන් සෝය එකක් රසම රස විදියට හදා ගන්න විදිය. ඕමනන්ත්‍රාවේ එකින් එක කපන වීඩියෝස් එක නම් දාන්නේ නැහැ. මොකද එහෙම වුණොත් වීඩියෝ එක දික් වෙලා අපලට බෝරින් වෙනවා බලන්න. මේ අන්තිම වෙන මම පෙන්නන්නම් ඕමනා දේවල් ටික. මෙතන තියෙනවා ඉඟුරුසු දුරුණු, බීලුණු, කරපිංච, තක්කාලි, ලුණු කොළ, අමු මිරිස්, සෝස් පැකට් දෙක තියෙනවා. සෝය එක මේ විදිහට තම්බ ගන්න ඕන. ඒක ඉතින් මම කියන්න ඕනේ නැහැ නුඹලා දන්නවනේ සෝය එක තම්බ ගන්න ඕන කියලා. මේ විදිහට පෙරාගෙන ෆෑන් එකක් ලිපේ තියලා ඒකට අපි පොල් තෙල් දා ගන්නවා. පොල් තෙල් දාන ඉස්සරම ඉඟුරු සුදුරුණු ටික දාලා තක්කාලි ගෙඩිය මෙන්න මේ විදිහට අතින් පොඩි කරලා දා ගන්න. ඒකේ අර තියෙන ග්‍රේවි ගතියත් එක්ක අමුතු රසක් සෝය එකට ඇඩ් වෙනවා. මෙන්න මේ විදිහට හොඳට තෙලෙන් බද ගන්න මේ ගානට. ඊට පස්සේ කරපිංච ටික එකතු කර ගන්න. මේකට බීනුව එකතු කරගත්ත හොඳට අතින් පොඩි කරලා දාගන්න පියලි ගැලවෙන්න. ඒතකොට ඉක්මනට බැදෙනවා. තක්කාලි ටිකක් දාගත්තා. තක්කාලි අර මේ විදිහට හොඳට බැද ගන්න. අම්මෝ. අද නම් පොඩ්ඩක් අමාරුයි. කවන්න අපි වැඩේ කරන්න මෙන්න මේ ගානට හොඳට තෙලින් බැද ගන්න. වෙනවනේ උඹලට. ඊට පස්සේ ඒකට පොඩ්ඩක් එකතු කරගන්න 3-5 මිරිස් ඇත්තරමට එකතු කරගන්න. සෝය ටිකක් දාගන්න. සෝය ටික දාගෙන ලුණු නම් මචං අතට අරන් දාන්නේ හැන්දෙන්නම් දාන්න බෑ. හැන්දෙන් දැම්මොත් එහෙම කණ්ඩ වෙන්නේ නැහැ. මේ ගානට ලුණු ටික එකතු කරගෙන දැන් පොඩ්ඩක් කවලම් කරගන්න. වතුර පොඩ්ඩක් දාගන්න. මේක හොඳට ඒතර කවලම් වුණා. සෝස් පැකට් ටිකත් ඒකම එකතු කරගන්න. සෝස් පැකට් එක ඉතින් පෙන්නන්න දුන්නේ නැහැ දන්නවනේ. සෝස් පැකට් එකක් තියෙනවා මේකේ. මේ සෝයාගේ නම තමයි රයිගන් මස්රූම් සෝයා ඩේවල්. මම හිතන්නේ මෙන්න මේ විදිහට එනවා. තාම වැඩේ ඉවර නැහැ. මේ ගානට තියෙනවා දැන්. ඊට පස්සේ මේක ආපහු ලිපේ තියාගෙන මේකට ඇති පවුනින් වතුර දාන්න ගොඩක් දාගන්න ගොජ්ජ හැලිය වගේ විය. ඒතර සෝයා නෙමෙයි කන්න වෙන්නේ. දැන් තමයි ලුණු කොළ ටික එකතු කරන්නේ. මේ ලුණු කොළ එකතු කරපුවම මචං අමුතු රසකුයි අමුතු සුවඳකුයි එනවා අන්තිමේට දාපුවම. ඒක දාලා බලපුවම මේක මගේම රෙසිපියට හදන එක. ඔන්න දැන් ඉවරයි සෝයා එක හදාගන්න. මෙන්න අන්තිමේට මේ විදිහ තමයි තියෙන්නේ. ඔන්න ඉතින් සෝයා එක හදලා ඉවරයි. උඹලත් try කරලා බලපන්. මේක ඇත්තටම පට්ටම රහයි බං. මාර මනසක් තියෙන්නේ. බත් පිඟන් 2-3කට වගේ කියන්න පුළුවන්. එහෙනම් ජය වේවා. උඹලට දෙයක් කියන්නම තියෙනවා. වීඩියෝ එක බැලුවා වගේ ඉතින් පොඩ්ඩක් like එකක් දාලා share පාරක් දාපන්. YouTube channel එකට ගිහින් බලපල්ලා මගේ. මේ වගේ දිගටම වීඩියෝ සෙට් එකක් වැටෙනවා. බලමු මම හිතනවා උඹට support එකක් දෙයි කියලා මට.